11A නියත F මන්දනයකින් සරල රේඛාවක් දිගේ ගමන් කරන t අංශුවක් කාලය t සමානයි බිඳුවේදී තප්පරයට මීටර් 60ක ප්‍රවේගයකින් ඕලක්ෂයක් පසු කර. මෙහි F විශාලයි බිඳුවේ t අංශුව නිශ්චලතාවයට පැමිණි වහම එය O දෙසට F නියත තෝරණයකින් චලනය වේ. ඔහි නිශ්චලතාවය පැවති තවත් q අංශුවක් කාලය t සමානයි 30 බෙදීම F තප්පරෙහිදී තප්පර වර්ගයට මීටර F නියත තෝරණයකින් එම සරල රේඛාව දිගේම p දෙසට චලනය ආරම්භ කර තප්පරයට මීටර් 30ක ප්‍රවේගයක් ලබාගත් පසු එම නියත ප්‍රවේගයම පවත්වාගෙන යයි. q අංශුව නියත ප්‍රවේගයට පැමිණ තප්පර 10කට පසු q අංශුව p අංශුව හමු වේ. එකම රූප සටහනක t සමානයි බිඳුවේ සිට p හා q හමු වන තෙක් ඒවායේ චලිත සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරවල දල සටහන් අඳිමු. හරි අපි බලමු ඉස්සලා මේ චලිතය මොකද්ද කියන්නේ කියන එක. එහෙනම් මේකෙන් කියලා තියෙන්නේ මේ විදිහට රේඛීය ගමන් මාර්ගයක් දිගේ t කියලා අංශුවක් චලනය වෙනවා. t සමානයි බිඳුවේදී මේකේ ප්‍රවේගය 60යි කියලා දීලා තියෙනවා. එහෙනම් 60ක ප්‍රවේගයකින් පටන්ගෙන f කියන මන්දනකින් යන්නේ. එහෙනම් මේ පැත්තට f කියන මන්දනකින් ගමන් කරනවා. ගමන් කරලා එක්තරා දුරකට ගියාට පස්සේ මේ O කියන ලක්ෂයේ ඉඳලා ප්‍රවේගය බිඳුව වෙනවලු. මන්දනෙන් ගිහලා දෙන 60ක ප්‍රවේගය තුර බිඳුව වෙලා යනවා. ඊට පස්සේ මේක කියනවා නිශ්චලතාවය පැමිණි වහම එය O දෙසට F නියත තෝරණයකින් චලනවා. ඊට පස්සේ ආපහු මෙහෙට ගියප එක මේ පැත්තට ආපහු එනවා F කියලා තෝරණයකින්. ආපස්සට එනවා. නියත තෝරණයකින් චලනය වේ. එතකොට ඕහි නිශ්චලතාවය පැවති තවත් Q අංශුවක්. ඔන්න දැන් තව Q අංශුවක් තියෙනවා මේ මෙතන මේ Q අංශුව කාලය t සමානයි 30 බෙදීම දැන් එතකොට උන t සමානයි 30 බෙදීම F එක්තරා කාලයක් ගත වෙලා තියෙනවා. මෙයත් එක්ක එකවර නෙමෙයි ආරම්භ වෙන්නේ. මේ කාලය ගත වුණාට පස්සේ F නියත තෝරණය. එහෙනම් මේක F කියලා නියත තෝරණකේ නිම සරල රේඛාව දිගේම P දිගට චලනය ආරම්භ කරනවා. එහෙනම් දැන් මේ නිශ්චලව තිබ්බ එක පටන් ගන්නවා චලන වෙන්න නිශ්චලතාවය ඉඳලා F තෝරණයක. ඊට පස්සේ කියනවා 30ක ප්‍රවේගයක් ලබාගත් පසු. එහෙනම් මේක ටිකක් වෙලාවට ඔන්න 30ක ප්‍රවේගයකට එනවා. ඊට පස්සේ මේ විදිහට දිගටම යනවා කියලා තියෙනවා. පවත්වාගෙන යයි. එහෙනම් දැන් ආයේ තෝරණ නැහැ. කොහොම ගිහිල්ලා Q අංශුව නියත ප්‍රවේගයට වෙන තප්පර 10කට පස්සේ දැන් ඔන්න තප්පර 10ක් යනවා. තප්පර 10ක් ගියාලු මේ නියත ප්‍රවේගය ගත වෙලාව ඉඳලා. මේ වෙලාව ඉඳලා. ගිහිල්ලා මේක හමු වෙනවලු එක්තරා තැනක. ඒතර මේකත් මෙහෙට එන ගමන් තියේ නම් මෙන්න මේ වගේ තැනකදී හමු වීම වෙයි. P හා Q. එහෙනම් මේ දක්වා තමයි අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාන අඳින්න කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම P ගේ චලිතය අඳිමු. 60ක ප්‍රවේගයකින් පටන්ගෙන මන්දරෙන් ගිහිල්ලා නිශ්චලතාවයටපත් වෙලා අනිත් පැත්තට දිශාවට F තෝරණයකින් එන එකක්. එහෙනම් අපිට මේක සඳහා ප්‍රස්ථාරය මේ විදිහට අඳින්න පුළුවන්. අපි අක්ෂර දෙකෙන් ඉස්සලා ඉඳගමු. මෙහෙම. ප්‍රවේගය මේකේ තියෙනවා තප්පරයට මීටර් කියලා. ඊළඟට අපි කාලය අක්ෂය මෙහෙම ගමු. තප්පර. එහෙනම් මේක 60ක ප්‍රවේගයකින් පටන් ගන්නවා. එහෙනම් මන්දනේ වේගයෙන් ගිහිල්ලා බිඳුව වෙනවා. එතකොට මෙතන 60ක ප්‍රවේගයකින් එනවා ඍණ F. මේක මන්දනේ F කියන මන්දනයකින් යනවා. එතන බිඳුව. ඊට පස්සේ මේක අර කියන ලක්ෂයේදී නිශ්චල වෙලා ඊට පස්සේ ආපස්සට එනවලු F කියලා තෝරණය. එහෙනම් අනිත් පැත්තට නේ. එහෙනම් මේක දිගටම ඔහම මෙහෙට එනවා. ওই විදිහටම යනවා. F කියන තෝරණයෙන් ඊප පැත්තට නෙමෙයි ප්‍රතිවිරුද්ධ දිශාවට එන්නේ. ওই විදිහට එන එකක් ගැන කියන්නේ. මේක ඊට පස්සේ තියෙනවා මේ අනිත් අංශුව Q කියන එක මොකද වෙන්නේ? t සමානයි 30 බෙදීම F කියන කාලයේදී තමයි චලිතය පටන් ගන්න. එහෙනම් මේකේ කොහෙද මේ 30 බෙදීම F කියලා හොයාගන්න ඕන? ඒක අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. මෙතන අපි ඉස්සෙල්ලා හොයලා බලමු මේ යට කාලය කීයද කියලා මෙන්න මේ ටික. මම මෙතන t කියලා ගන්නම්. එහෙනම් අපිට මෙන්න මේ කෝණය θ කියලා ගත්තොත් tan θ කියන එක මෙහෙම ලියන්න පුළුවන්. tan θ සමානයි 60 බෙදීම t කියලා. ඒතර අපි දන්නවා මේකේ අනුක්‍රමණය සමාන වෙනවා තෝරණයට. නම් අනුක්‍රමණය සමානයි තෝරණය. ඒතර මේකේ අපි අනුක්‍රමණය දන්නවා tan 180 ඍණ θ කියලා. ඒතර මේකේ තියෙන්නේ ඍණ මන්දනේ. ඒතර ඍණ tan θ සමානයි ඍණ f වෙනවා. ඒ කියන්නේ tan θ සමානයි f. එහෙනම් මෙන්න මෙතන එව නිසා අපිට 60 බෙදීම t කියන එකට ලියන්න පුළුවන් f කියලා. එතකොට මේකේ t සඳහා අපිට උත්තරයක් එනවා f බෙදීම මෙන්න මෙහෙම t සමානයි 60 බෙදීම f කියලා. එතකොට දැන් මේ
ඊළඟ වස්තුව දීලා තියෙන්නේ 30 බෙදීම F. එහෙනම් මේක නිශ්චල වෙන්න කලින් තමයි මේක චලනය ආරම්භ කරන්නේ. මේ 60 බෙදීම F නේ. ඒ කියන්නේ මේ ටික 60 බෙදීම F නේ 30 බෙදීම F කියන්නේ ඒකේ මැද හරිය. මෙන්න මේ හරිය. ඒතර මෙන්න මේ ටික 30 බෙදීම F. 30 බෙදීම F. එහෙනම් මේ ඉතුරු ටිකත් එහෙනම් 30 බෙදීම F වෙන්න ඕන මේකේ. මොකද ඔක්කොම 60 බෙදීම F හින්දා. එතනින් ඔන්න Q චලනය වෙන්න ආරම්භ කරනවා. ඊට පස්සේ F කියන තෝරණය මේ වගේම අනුක්‍රමණය මේ පැත්තට තියෙනවා. යනවා 30ක ප්‍රවේගය එනකන්. ඒතර මේකේ 30 කියන එක තියෙන්නේ මේකේ මැද. මෙන්න මේ හැටි. එහෙනම් ඒ ගෙලින් එනකන් තමයි මේක චලනය වෙන්නේ. එතකොට මේ අනුක්‍රමණයමයි තියෙන්නේ. එහෙනම් මේක 30 ඉඳලා බිඳුවෙට ගියා වගේ තමයි මෙතන බිඳුව ඉඳලා 30ට යන්නේ හරියටම මේක කෙලින්ම මෙන්න මෙතෙන්ට එනවා. මෙහෙම යනවා ඒ අනුක්‍රමණයෙම තියෙන හින්දා. ඒතර මේ කියන්නේ F කියලා තෝරන එක. ඊට පස්සේ මේ ප්‍රවේගය ලබා ගන්නවා 30. ඊට පස්සේ මේක කියලා දෙනවා ඒ ප්‍රවේගයෙන් දිගටම චලනය වෙනවා කියලා. එහෙනම් ඔහොම යනවා. එහෙම යනකොට මේ දෙන්න හමු වෙනවා කියලා දෙනවා එක්තරා ලක්ෂයක. එහෙනම් අපි හිතමු මෙන්න මෙතන තමයි හමු වෙන තැන. එහෙනම් අපි මෙතනින් ප්‍රස්ථාරය දැන් නවත්තමු. මේ හරිය තමයි මේ P හා Q කියන දෙක හමු වීම වෙන්නේ. එහෙනම් P හා Q හමු වේ. හමු වීම මෙතන තියෙනවා. හරි දැන් එහෙනම් ඔන්න අපි ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. නේද? චලනයක් වෙනවා මෙන්න මෙහෙම තියලා දාන P හා Q හමු වන තෙක් KY චලිත සඳහා ප්‍රවේග කල්ප ප්‍රස්ථාර දලසටහන නැති. ඊට පස්සේ කියනවා F සමානයි 3 බවක් O සිට අංශු අමූල ලක්ෂයට දුර 450 බවක් වෙනවා. එහෙනම් F සමානයි 3යි කියලා කොහොමද පෙන්වන්නේ? එතකොට මේකේ අපිට ගන්න පුළුවන් වර්ගඵලය සහ ගන්න පුළුවන් න්‍යාය අනුක්‍රමණය කියන එක. එහෙනම් මේ දෙක පාවිච්චි කරලා තමයි අපි දැන් මෙතෙන්දී ඉතුරු ටික හදන්න ඕනේ. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මේකේ දැන් බලන්න මේ රූප සටහනේ P කියන කෙනා නිශ්චල වෙනකන් ගමන් කරපු දුර මේ ටික. දැන් මෙන්න මේ විස්ථාපනය මේකේ නිරූපණය කරන්නේ මෙන්න මේ වර්ගඵලය. මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊළඟට මෙයා මෙතන ඉඳලා චලන වෙලා හමු වෙන්න යනවා කියන්නේ මෙතෙන්ට යන්නේ. එතකොට මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. එහෙනම් මේවා නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා බලන්න. එතකොට වෙන්න ඕනේ මොකද්ද? මේ දුරයි මේකයි එකතු කරපුවාම මේ කලින් T ගමන් කරපු දුරට සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේකෙදි විශේෂිතය වෙන්නේ. ඒක සමාන කරලා අපි ප්‍රකාශනයක් ලියමු. එහෙනම් මේක වර්ගඵල වලින් මොනවද කියලා බැලුවොත් මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕන මේ Q කියන කෙනා ගමන් කරපු දුරට අදාළ මේ වර්ගඵලය ධන මේ ආපස්සට T ආපු වර්ගඵලය කියන දෙකේ එකතුවට. ඒක තමයි එතකොට මේ මෙතනදී හමු වෙන හින්දා ගන්න පුළුවන් සම්බන්ධතාවය වෙන්නේ. එහෙනම් අපි මෙහෙම ලියමු. T නිශ්චල වෙන්න පෙර. එහෙනම් T නිශ්චල වීමට පෙර ගමන් කළ දුර කියන එක සමාන වෙනවා මොකේදද? T ආපසු ගමන් කළ දුරයි Q ගමන් කළ දුරයි කියන දෙක එකතුවට. ගමන් කළ දුර. එහෙනම් මේ දෙක අපි ලියමු කොහොමද මේ ප්‍රස්ථාර පාවිච්චි කරන්නේ. එහෙනම් ප්‍රස්ථාරයේ විස්ථාපනය සමාන වෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයට. එහෙනම් අපිට වර්ගඵල සලකලා මෙහෙම ලියන්න පුළුවන්. P නිශ්චල වීමට පෙර ගමන් කළ දුර කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මම ඒකට මෙහෙම අකුරු තියාගන්නම් මෙහෙම මෙතන ඉඳලා මේක O කියලාම ගමු මෙතන බිඳුව තියෙන එක. A මෙතන B C D E F විදියට මම ලකුණු කරගන්නම්. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් OAB වර්ගඵලය තමයි මේක විස්ථාපනයට අදාළ වෙන්නේ. එහෙනම් මෙතන මම ලියන්නම් OAB වර්ගඵලය සමානයි P ආපසු ගමන් කර දුර වෙන්නේ නම් මෙන්න මේක. එහෙනම් මම මෙතන තව ලක්ෂයක් දාගන්න EF මෙතන G කියලා ගන්නවා. එතකොට P C G කියන වර්ගඵලය. මෙතන දෙන්නේ එතකොට P C G වර්ගඵලය. ධන Q ගමන් කරපු දුර වෙන්නේ මොකද්ද? මෙන්න මේ කොටස මොකද්ද එහෙමනම් DEF G කියන එක. DEF G DEF G කියන ත්‍රපීසියම වර්ගඵලය. දැන් එහෙනම් ඒවා අපි මේකේ තියෙන පාදසුරෙන් ලියමු. OAB වර්ගඵලය කොහොමද ලියන්නේ? ත්‍රිකෝණයක් තියෙන්නේ. එහෙනම් භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බෝස. ඒතකොට භාගය වැඩි කිරීම ආධාරක විදිහට තියෙන 60 බෙදීමේ ලම්බෝස කියන්නේ 60. එහෙනම් මෙතන ලියන්න පුළුවන්. භාගය වැඩි කිරීම 60 බෙදීමේ වැඩි කිරීම 60. ඔන්න ඒක හරි. ඊළඟට
BCG වර්ගඵලය කියන්නේ මෙන්න මේක. එහෙනම් මොකද්ද? භාග වැඩි කිරීම, ආධාරක වැඩි කිරීම, ලම්බෝස විදිහට එකක් ගන්න පුළුවන්. හැබැයි එතන ගන්නකොට මේ යට තියෙනවා එකක් ඒක අපි දන්නේ නැහැ. මෙන්න මෙතන. ඒක හොයාගන්න ඕන. මේ උස. එහෙනම් ඒක මං ඍණ u කියලා ගන්නම්. මොකද්ද කියලා හොයාගන්න ඕන. එතකොට අපිට මෙන්න මේකේ මේ ටික 10යි කියලා කලින් කියලා තිබ්බා. ඒක පාවිච්චි කරලා ගන්න පුළුවන්. එහෙනම් කොහොමද ගන්නෙ? මෙතන F කියන එක සමාන වෙන්න ඕන u බෙදීම 10 කියන එක. අනුක්‍රමණය සරකලා ලියනකොට. එහෙනම් ඒකත් අපි මෙතන ලියමු. අනුක්‍රමණය සලකා. අනුක්‍රමණය සලකා. ලියන්න පුළුවන් මොකද්ද? u බෙදීම 10 සමානයි F කියලා. එහෙනම් u කියන්නේ 10යි F. හරි මෙතන. එතකොට මෙතන 10යි F කියලා දන්නවා u. එහෙනම් මේක වර්ගඵලය දැන් ලියන්න පුළුවන් භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බෝස කියන්නේ භාගය 10 වැඩි කිරීම 10යි F. එහෙනම් මෙතන අපි දෙමු එක භාගය වැඩි කිරීම මෙදෙමු භාගය වැඩි කිරීම ආධාරක කියලා තියෙන 10 වැඩි කිරීම ලම්බෝස කියන්නේ එතකොට 10යි F. ධන ඊළඟ චපිසීම වර්ගඵලය මෙන්න මේක. ඒක කොහොමද ලියන්නේ? සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මේ උසින් වැඩි කරමු. ඒ කියන්නේ 30. එහෙනම් මේ දෙක එකතුව ගත්තොත් මෙතන 10ක් තියෙනවා. මෙතන 30 බෙදීම F මේ 10ත් එකතු කරන්න ඕනේ. එතකොට 20 ධන 30 බෙදීම F. වැඩි කිරීම 30. එහෙනම් 20 ධන 30 බෙදීම F එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා 30. එතකොට ඔන්න වර්ගඵලය එනවා. එහෙනම් මේ සමීකරණේ දන්නේ දෙකට තියෙන F විතරයි F හොයාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් සුළු කරලා බලමු කොහොමද F හොයාගන්නේ කියලා. එතකොට ඉස්සලම 10න් බෙදලා දාමු ඔක්කොම ටික. එතකොට එක බිඳුවක් කැපිලා යනවා. තවත් 10කින් බෙදන්න පුළුවන්. මේක ඇතුළේ මේ කැපෙනවා, මේකත් කැපෙනවා, මේකත් කැපෙනවා. එහෙනම් ඉතුරු වෙලා තියෙන ටික අපි ලියමු මෙතන. භාගයත් කැපිලා යනවා. දෙකේ ලක්කමු. එකත් අයින් කරමු. මෙහෙම. අපිට දැන් මේ ටික ලියන්න පුළුවන් මෙහෙම. 6 36 බෙදීම F සමානයි F ධන 3 2 6 ධන 3 3 9 බෙදීම F කියලා. ඔක්කොම F වලින් වැඩි කර ගන්න පුළුවන්. එතකොට 36 සමානයි F වර්ගය ධන 6යි F ධන 9 කියලා එනවා. කොහොම එක පැත්තකට අරගෙන සමීකරණ අපි ලියාගමු. මොකක්ද දෙන්නේ? F වර්ගය ධන 6යි F මේක එහා පැත්තට ගත්තාම 9ක් අඩු කරන්න ඕනේ. එතකොට ඍණ 27 කියලා එනවා සමානයි බිඳුවයි. දැන් මේකේ සාධක තියනවද බලන්න. සාධක තියෙනවා. මොනවද තියෙන සාධක? 3 වරක් 9. ඔය විදිහට එනවා. එතකොට මේක ධන මේක ඍණ වෙන්න ඕන. එතකොට මෙතෙන් අපිට උත්තර එනවා F සමානයි 3 හෝ F සමානයි ඍණ 9යි කියලා. නමුත් ගානේ දීලා තියෙන F විශාලයි බිඳුවයි කියලා. බැවින් එහෙනම් හරි උත්තරය වෙන්න ඕන F සමානයි 3 කියන එක. එහෙනම් ඔන්න F වලට උත්තරේ හොයාගත්තා. මොකද මේක දීලා තියෙනවා F වලට 3 බව පෙන්නන්න කියලා. ඊට පස්සේ කියනවා O සිට P O සිට අංශු හමු වන ලක්ෂයට දුර 450යි කියලා. එහෙනම් අංශු හමු වන ලක්ෂයට දුර හොයනකොට අපිට ලේසි මෙන්න මේ Q කියන කෙනාගේ චලිතය සලකලා Q ගමන් කරපු දුර හිවනම් හරි. නැත්තම් P කින් හොයනවා නම් P ගමන් කරපු දුරවල් දෙකේ වෙනස ගන්න ඕන. මේ ප්‍රස්ථාරයේ උඩ වර්ගඵලයෙන් යට එක අඩු කරලා. එතකොට ලේසි මේකින් හොයාගන්න එක. මේ සපිස්වීමක් තියෙන්නේ. අපි ඒක කලිමුත් ලිව්වා මෙතන. මෙන්න මේ ටික. එහෙනම් O සිට හමු වන තැනට දුර වෙන්නේ මෙන්න මෙතනින් එන උත්තරය. එහෙනම් අපි ඒක මෙහෙම ලියමු. O සිට අංශු හමු වන ස්ථානයට දුර. O සිට අංශු හමු වන ස්ථානයට දුර කියලා කියන්නේ මොකද්ද? මේකේ වර්ගඵලය. මෙන්න මේ ටික. එහෙම නැත්නම් අපි මෙතන ලියපු විදිහට DEFG වර්ගඵලය. ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන්. DEFG වර්ගඵලය. එහෙනම් ඒක කොහොමද ලියන්නේ? මෙතනම අපි ලියලා තියෙනවා 20 ධන 30 බෙදීමේ 20 ධන 30 බෙදීමේ බෙදීම දෙක වැඩි කිරීම 30. එහෙනම් මෙතන F හොයාගත්ත උත්තරේ 3යි කියලා 3යි කියන එක ආදේශ කරලා තුරු කරන්න තියෙනවා. එහෙනම් බලන්න මොකක්ද දෙන්නේ කියලා 20 ධන 30 බෙදීම 3 වැඩි කිරීම මෙතන දෙවරක් 15යි. එකෙන් බෙදන්න පුළුවන් 15. එතකොට මෙතනින් බෙදපුවම 10යි 10 20යි 30යි 30 වැඩි කිරීම 15 කියලා ඉන්නේ. එතකොට 450යි කියලා එනවා. එහෙනම් ඔන්න මේකෙදින් ස්ථානයට තියෙන දුර O සිට 450 මීටර කියලා එනවා. ඒතර ඒක තමයි පෙන්වන්න කියලා තියෙන්නේ 450යි කියලා අපිට දැන් ලැබිලා තියෙනවා.
ඔන්න ඔය විදිහට අපිට 11 වෙනි ගානේ ඒ කොටස හදන්න පුළුවන්. අදාළ ප්‍රස්ථාරය මේක. ඒ අනුව අනුක්‍රමණ සහ වර්ගඵල කියන ඒවා සලකලා මේ විදිහට අපිට ගාන හදන්න පුළුවන්. 12B සමාන්තර සෘජු ඉවුරු සහිත පළල ඒ වූ ගඟක් U ඒකාකාර ප්‍රවේගයකින් ගලයි. රූපයේ පෙන්වා ඇති පරිදි ABC ලක්ෂ ඉවුරු මත පිහිටා ඇත්තේ AB ඉවුරු වලට ලම්බක හා BC දෙකයි A වන පරිදිය. E හා Q බෝට්ටු දෙකක් පිළිවෙලින් A හා B හිදී එකම මොහොතකදී තම ගමන් ආරම්භ කරයි. P බෝට්ටුව ජලයට සාපේක්ෂව 2.5 U ප්‍රවේගයකින් AC දිශාවට ගමන් කරයි. Q බෝට්ටුව ජලයට සාපේක්ෂව මූල 2 U ප්‍රවේගයකින් පොළවට සාපේක්ෂව BA දිශාවට ගමන් කරයි. එකම රූපයක P E හා Q හි චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණවල සලසටහන් අඳින්න. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ කොහොමද ප්‍රවේග ත්‍රිකෝණ අඳින්නේ කියලා. එහෙනම් ඉස්සෙල්ලාම අපි දීලා තියෙන දත්ත ලකුණු කරගමු. මෙතන අපිට ලකුණු කරගන්න පුළුවන් මේකේ දිශාවල් දීලා තියෙනවා. එහෙම P බෝට්ටුව ජලයට සාපේක්ෂව 2.5 U ප්‍රවේගයකින් AC දිශාවට ගමන් කරයි කියලා තියෙනවා. එහෙනම් අපි මෙතනින් මෙහෙම ලියමු. ජලයේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව මෙහෙට U. ඒ වගේම ඊළඟ මේකේ තියෙනවා U ඒකාකාර ප්‍රවේගයෙන් ගලයි. මේකේ පළලය කියලා තියෙනවා. කියන්නේ අපි අර රූපසරහනෙම දීලා තියෙන එකෙන් අපි ලකුණු කරගමු. මෙහෙම. මේක A. ඊළඟට U ඒකාකාර ප්‍රවේගයෙන් ගලයි. රූපයේ පෙන්වා ඇති පරිදි ABC ලක්ෂ ඉවුරු මත පිහිටා ඇත්තේ AB ඉවුරු වලට ලම්බක හා BC 2යි. එහෙනම් BC කියන එක 2යි A. මෙන්න මේ ටික 2යි A. ඊළඟට P හා Q බෝට්ටු දෙකක් පිළිවෙලින් A හා B ඉදි. එහෙනම් මෙතන තමයි P තියෙන්නේ. මෙතන තමයි Q. A හා B ලක්ෂ වල තමයි P හා Q කියන බෝට්ටු දෙක තියෙන්නේ පිළිවෙලින්. එක මොහොතකදී තම ගමන් ආරම්භ කරයි. P බෝට්ටුව ජලයට සාපේක්ෂව 2.5 U. එහෙනම් ජලයට සාපේක්ෂව P බෝට්ටුවේ වේගය දීලා තියෙනවා 2.5 U කියලා. ඊට පස්සේ ප්‍රවේගය AC දිශාවට. ඒතකොට AC කියන්නේ මෙන්න මේ දිශාව. මේ පැත්තට එනවා. එහෙනම් අපි ඒක මෙහෙම ලකුණු කරගමු. මෙතන ඇල්ෆා කියලා ගත්තොත් මේක ගමන් කරන දිශාව වෙන්නේ මේ විදිහට ඇල්ෆා කෝණයක් ආනතෝ එන්නේ. ඊළඟට Q බෝට්ටුව ජලයට සාපේක්ෂව එහෙනම් ඔන්න Q කියන එකක් දීලා තියෙනවා. ජලයට සාපේක්ෂව. ජලයට සාපේක්ෂව මූල 2යි U ප්‍රවේගයකින් පොළොවට සාපේක්ෂව BA දිශාවට. එහෙනම් Q කියන කෙනා පොළොවට සාපේක්ෂව යන්නේ BA දිශාවට. BA කියන්නේ මෙහෙට උඩට. එහෙනම් මෙන්න මෙහෙම යනවා. එකම රූපයක P හා Q හි චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණ වල දල සටහන් අඳින්න. හරි. දැන් එහෙනම් මේ දීලා තියෙන දත්ත වලට අනුව අපි බලමු ප්‍රවේග ත්‍රිකෝණ කොහොමද අඳින්නේ කියලා. එතකොට මේකෙදී මේ ඇල්ෆා කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතන A මේක 2යි A මෙතන 90ක් තියෙන හින්දා ත්‍රිකෝණයේ පයිතගොස් ප්‍රමේය මෙන්න පුළුවන්. එතකොට දැන් 2 2 4 1යි 5යි මූල 5යි A කියලා එනවා AC වල දිග. හරි. දැන් එහෙනම් අපි ඉස්සල්ලාම මේකේ ප්‍රවේග ත්‍රිකෝණයක් අඳිමු අපි QE අරගලා මේකේ QE කියන එකේ දිශා ප්‍රමාණයක් දාන්න එකක් තියෙනවා. එහෙනම් ඒකත් කරලා සමීකරණයක් ලියමු. ඒ වගේම P සඳහා ප්‍රවේග ත්‍රිකෝණ එකම සටහන ඇඳිමු. එහෙනම් මම මෙතනින් ඉස්සෙල්ලාම ලියන්නම් මෙහෙම. VQE කියන එක සමාන වෙනවා VQW ධන VWE කියන එකට. එවනම් මේක දිශාව දීලා තියෙනවා මේ පැත්තට. සමානයි QW කියන එක මූල 2යි U. WE කියන එක මෙහෙට U. එහෙනම් අපිට මේකට ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පුළුවන්. ඇඳලා මේකේ W ට සාපේක්ෂව Q ගේ දිශාව හොයාගන්න පුළුවන්. මේක විශාලත්වය හොයන්නත් පුළුවන්. එහෙනම් අපි ඒක ඉස්සලා අඳිමු. එහෙනම් මම මේකෙදී අඳින්න XYZ කියලා ත්‍රිකෝණයක්. මම ඒකට ගන්නවා මේක XY කියන පාදයේ නිරූපණය කරනවා. මෙතන මම මේක ත්‍රිකෝණ දෙකම එක පසරානේ අඳින්න ඕනේ. එහෙනම් මම මේක YZ 1 කියලා ගන්නවා. එතකොට මේක එන්න ඕන XZ 1 විදිහට. XY YZ 1 කිව්ව XZ 1 කියන දෛසිකයෙන් තමයි මේ QE පෙන්වන්න ඕන. ඒ වගේම අපි අනිත් එකට සමීකරණ ලියාගෙන එකටම අඳින්න පුළුවන්. එහෙනම් අපි අනිත් දත්ත බැලුවොත් මේකේ තියෙනවා විශාලත්වය දිශාව මේක දෙකම දන්නවා. එහෙනම් අපිට කෙලින්ම මෙතන ලියන්න පුළුවන් V PE සමානයි VP
W ධන VWE කියලා. එහෙනම් PE කියන එක තමයි හොයන්න තියෙන්නේ. ඒක දන්නේ නැහැ. PW කියන එක විශාලත්වය දිශාවයි දෙකම දන්නවා. එහෙනම් අපිට ඒක ලකුණු කරන්න පුළුවන් මෙහෙම 2 මූල 5 U ඇල්ෆා කෝණයක් ආනතු. ධන WE කියන්නේ මෙන්න මේ පැත්තට U. අපි A ත්‍රිකෝණය ගමු මෙහෙම. දැන් මේකේ U කියන එක දෙකේ මේකමයි පොළොවට සාපේක්ෂව එකම පාදයෙන් නිරූපණය වෙන්න ඕනේ. හින්දා මේක මම XY කියලා ගත්ත හින්දා මේකත් XY වලින්ම නිරූපණය කරනවා. මේක YZ දෙක කියලා ගන්නවා. මොකද මෙතෙන්දී අනිත් ඒවා වෙනස් වෙනවා. හින්දා මෙතන එතකොට එන්න ඕනේ XZ දෙක කියන එක මගින් DE කියන එක. එහෙනම් මේ දෙකම සලකලා අපි ප්‍රවේග ත්‍රිකෝණය අඳිමු. එහෙනම් කොහොමද අඳින්නේ? මේ XY කියන පාදේ පොදු වෙන විදිහට අරගෙන අඳින්න ඕනේ. එහෙනම් අපි මෙහෙම අඳිමු. ඔන්න XY කියන එක ඉස්සල්ලාම මම අඳිනවා මෙහෙට. U කියලා ප්‍රමාණයක් තියෙන මේක X මේක Y. හරි. ඊළඟට YZ දෙක. Y මෙතන තියෙනවා Z දෙක. මූල දෙකයි U වෙන්න ඕනේ මේකට වැඩිය වැඩි. එහෙනම් වෘත්තයක් ඇඳුවොත් ලොකු වෘත්තයක් එන්න ඕනේ. ඊළඟට XZ එක කියන්නේ උඩට. එහෙනම් අපිට එකපාරම අඳින්න පුළුවන් මේක උඩට ඇඳලා මෙන්න මේ හරින් ලකුණු කරමු. Z එක කියන එක. එතකොට අපිට මේක යා කරන්න පුළුවන් මේ විදිහට. එහෙනම් මේක තමයි මූල දෙකයි U කියන එක එන්න ඕනේ. එතකොට XZ එක මේකේ පොළොවට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය නිරූපණය කරනවා මේ පාදයෙන්. ඒ වගේම දැන් මේකේ XY කියන එක මේකටත් පොදුයි. එහෙනම් ඒකම අපිට දැන් ඊළඟ එකටත් අදාළ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පුළුවන්. අපි එහෙනම් දැන් ඒක අඳිමු මේ සටහනෙම. ඔන්න XY හරි. U හරි. ඊට පස්සේ YZ දෙක. Y මෙතන තියෙනවා. Z දෙක කියන්නේ මූල දෙකයි U ප්‍රමාණයක් මේ පැත්තට එන්න ඕනේ ඇල්ෆා කෝණයක් ආනොත්. මෙහෙම. මෙතන ඇල්ෆා. මූල දෙකයි දෙකයි මූල 5යි U. හරි. එතකොට අපි දැනගන්නකොට මේක කොච්චරද මේ හැරයට අඳිනවද තව ටිකක් මෙහාට මෙහාටද කියලා. එහෙනම් ඒක අපි හොයාගන්න පුළුවන්. මේක 2යි මූල 5යි U කියන එක විභේදනය කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් U කියන එක මෙහෙම ලම්බකයක් හැන්දොත් මෙතෙන්ට මේ ටික මොකක්ද කියලා හොයාගන්න පුළුවන් අපිට U cos alpha මගින්. එහෙනම් U cos alpha. එතකොට U cos alpha කියන්නේ U වැඩි කිරීම. cos alpha කියන එක රූප සටහනින් ගන්න පුළුවන්. cos alpha. මෙතන alpha නේ. එහෙනම් පද්දපාද බෙදීම කර්ණය. එහෙනම් දෙක බෙදීම මූල 5යි කියන එක. එහෙනම් මෙතෙන්ට දෙක බෙදීම මූල 5යි කියන එක දැම්මොත් එන එක. එහෙනම් 2යි u බෙදීම මූල 5ක් කියලා තමයි එන්නේ මෙන්න මේ ටික. එහෙම නැත්නම් තව දෙකකින් කිව්වොත් 2යි මූල 5යි u බෙදීම 5යි කියන එක. එතකොට මේකෙන් පහින් එක කොටසක් තමයි මෙතන දෙන්නේ. ඒ කියන්නේ මේක මෙහෙට තව යන්න ඕන. ඒ හින්දා මෙහෙට දික් කරලා අපි මෙහෙම ඉතුරු පාදය අඳින්න පුළුවන්. xy යන්දා yz දෙක තමයි මේ හොයන්න යන්නේ. ඒ විදිහට මේ හරියට අරගෙන අපි xz දෙක හොයාගමු. මෙන්න මෙහෙම හොයාගන්න. එතකොට මෙතන තමයි එහෙනම් z දෙක කියන එක තියෙන්නේ. එහෙනම් මෙන්න මේ xz දෙකෙන් තමයි නිරූපණය කරන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව p ගේ ප්‍රවේගය සහ දිශාව කියන එක. හරි. දැන් එහෙනම් එකම සටහනේ මේ දෙකටම අදාළව ඉඳලා තියෙන්නේ ප්‍රවේග ත්‍රිකෝණය. එතකොට මේ උඩ ඇඳලා තියෙන එක තමයි q ට අදාළව මේ පහළ එක තමයි p ට අදාළව ප්‍රවේග ත්‍රිකෝණය. එහෙනම් දැන් ඔන්න පළවෙනි කොටස හරි. මේ කියන්නේ P හා Q හි චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණ වල දල සටහන් අඳින්න. හරි. ඊට පස්සේ කියනවා පොළොවට සාපේක්ෂව P හි ප්‍රවේගයක්. පොළොවට සාපේක්ෂව Q හි වේගයක් සොයන්න. දැන් පොළොවට සාපේක්ෂව P හි ප්‍රවේගය කියන්නේ මේක. මෙන්න මේ xz දෙක කියන එක හොයන්න ඕන. ඒ වගේම වේගය. මෙන්න මේක තමයි දිශාව දීලා තියෙනවා ගන්න. එහෙනම් අපිට විශාලත්වය විතරයි ඒක හොයන්න තියෙන්නේ. ඒතර ඒක අපිට හොයන්න පුළුවන් පයිතකර සම්බන්ධතාවය මගින් මෙතන මූල දෙක මෙතන u. එහෙමනම් මේකයි වර්ග කරලා මේක අඩු කරලා ගන්න. ඒතකොට 2යි u වලින් u අඩු කරොත් 2යි u වර්ගයෙන් u වර්ගය අඩු කරපුවාම u වර්ගය එනවා. ඒක වර්ගමූලය ගත්තාම u වෙනවා. එහෙනම් මේක u කියලා ගන්න පුළුවන්. ඒතර මේ පාදක සමානයි මෙතන 90යි වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මෙතන 45 ගානේ එනවා. මේකත් 45යි මේකත් 45යි. ඔන්න ඔය විදිහට අපිට කෝණත් හොයාගන්න පුළුවන්. ඊළඟට එහෙනම් අපි දැන් හොයන්න ඕන මෙන්න මේ පාදේ. මොකද්ද xz දෙක කියන එක. එහෙනම් ඒක අපිට හොයන්න පුළුවන් මෙන්න මේ xy z දෙක කියන ත්‍රිකෝණයට cos සූත්‍රය දාලා. එකකින් හදන එක ලේසි. එහෙනම් මම මෙතන ලියන්නම් x y z දෙක ත්‍රිකෝණයට cos සූත්‍රය යෙදීමෙන්
අපිට ලියන්න පුළුවන් හරි එහෙනම් අපි cos සූත්‍රය යොදමු මේකට. cos සූත්‍රය යෙදුවහම මේකේ අපිට ලියන්න පුළුවන් xz වර්ගය දෙක කියන එකේ වර්ගය සමානයි මේ පාද දෙකේ වර්ග දෙකේ එකතුව u වර්ගය ධන මේක වර්ග කරොත් 4 වරක් 5 20යි u වර්ගයක් එනවා. දැන් ඍණ දෙගුණයක් මේ දෙකේ ගුණිතය. එතකොට මෙතන 2යි මූල 5යි u අතන uත් එක u වර්ගයක් එනවා. ඊට පස්සේ cos alpha. එහෙනම් cos alpha කියන එක අපි දැන් කලින් ලියලා තියෙනවා මෙතන. ඒ හින්දා එකෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි ආදේශ කරමු දැන් මෙතන 21යි 21යි u වර්ගයක් එනවා. ඊන එතන දේවරත් දෙක 4යි 4යි මූල 5යි u වර්ගය වැඩි කිරීම cos alpha කියලා කියන්නේ දෙක බෙදීම මූල 5යි. එහෙනම් මේකට මේ කැපෙනවා. එතන මෙතන 4 වරක් දෙක 8යි. මෙතනින් 8ක් අඩු කරපුවාම 13යි u වර්ගයක් එනවා. එහෙමනම් xz දෙක කියලා කියන්නේ මූල 13යි u කියලා ලැබෙනවා. එතකොට xz දෙක කියලා කියන්නේ මේකේ මොකද්ද? පොළොවට සාපේක්ෂව t ගේ ප්‍රවේගය. එහෙනම් ප්‍රවේගය හරි. විශාලත්වය හරි. එහෙනම් දිශාවත් ලියන්න ඕන. අපි මේ දිශාවයි දෙකම එහෙනම් දැන් ලියමු. උත්තර ලියන්න පුළුවන් අපිට දැන්. එම නිසා v pe පොළොවට සාපේක්ෂව t ගේ ප්‍රවේගය. ඊයද මූල 13යි u. එහෙනම් දැන් දිශාවත් ලියන්න ඕන. දිශාව අපිට මෙහෙම ලියන්න පුළුවන්. මෙතන කෝණය අපි හිතමු θ කියලා. එහෙනම් θ ඇතුළේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉඳලා පෙන්වන්න පුළුවන් θ කෝණයක් ආනත වන දිශාවකට. එහෙනම් θ මොකක්ද කියලා ලියන්න ඕනේ. ඒතකොට θ කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මෙහෙම. මේක මෙහෙම දික් කරමු. ඊට පස්සේ මේකත් මේ විදිහට මෙතන ඉඳලා මෙතන ලම්බකයක් කියන විදිහට අදගමු. එහෙනම් අපිට මේකේ sin θ හෝ cos θ හෝ tan θ ලියන්න පුළුවන් මේ පාද හොයාගත්තා. ඒතකොට දැන් අපි මේකේ දිග දන්නවා. එහෙනම් මේක හොයාගත්තා නම් හරි. ඒතකොට මෙන්න මේ පාදය කියන එක අපිට ගන්න පුළුවන් 2 මූල 5 u sin alpha කියලා. 2 මූල 5 u sin alpha. ඒතකොට sin alpha කියන එක මොකක්ද කියලා බැලුවොත් මේ ත්‍රිකෝණයෙන් අපිට ඒක ගන්න පුළුවන්. sin alpha කියන්නේ සම්මුඛපාද වේදීම කර්ණය a යට 5 මූල 5 ඒ කියන්නේ එකයට මූල 5යි කියලා ගන්න පුළුවන්. එහෙනම් එකයට මූල 5ක් මෙතෙන්ට දාපුවාම මූල 5ට මූලක 5 කැපිලා ගිල්ල මේක 2u කියලා එනවා. එහෙනම් අපිට දැන් මේකේ θ sin θ කියන එකම ලියන්න පුළුවන් මෙන්න මෙහෙම sin θ සමානයි සම්මුඛ පාදයේ 2u කර්ණය කියන්නේ මෙන්න මේ පාදය. ඒකට තමයි අපි ආවේ මූල 13යි u කියලා. මේකට මේ කැපිලා ගිහුවාම දෙක බෙදීම මූල 13යි කියලා එනවා. එහෙමනම් මෙතන θ කියන එකත් ලියන්න පුළුවන්. θ කියන්නේ මොකක්ද එතකොට? sin inverse දෙක බෙදීම මූල 13යි කියලා. එහෙනම් ඔන්න මේක හරි. ඒ වගේම QE කියන එක වේගය හොයන්න කියලා තියෙනවා. ඒතර වේගය මේක විශාලත්වය. ඒක මෙතනම මම ලිව්වා u කියලා ආවා. එහෙනම් u කියන එක එනවා. ඒතර දිශාව උඩට. දිශාව ඕනෙත් නැහැ. මේක දීලා තියෙනවා. වේගය විතරයි හොයන්න කියලා තියෙනවා. හරි. එහෙනම් ඔන්න u හොයලා තියෙනවා. ඊළඟට කියනවා තවද q ට සාපේක්ෂව p හි ප්‍රවේගයේ දිශාවල්. එනයින් p හා q අතර කෙටිම දුරත් සොයන්න. එහෙනම් q ට සාපේක්ෂව p හි ප්‍රවේගයේ දිශාව හොයන්න අපිට පුළුවන් එහෙම. හොයන්න කියන්නේ q ට සාපේක්ෂව p හි ප්‍රවේගයේ දිශාව. එහෙනම් ඒක අපිට සාපේක්ෂ ප්‍රවේග සමීකරණය මෙහෙම ලියන්න පුළුවන් v e q කියලා. එහෙනම් මේකේ දෙකම දැන් හොයන්න තියෙන්නේ. එතකොට මේක මෙහෙම ගන්න පුළුවන් මේ තියෙන දිශාව ටීටත් එක්කම ධන EQ. ඒතර QE තමයි උඩට. එහෙනම් මේක පහළට එන්නේ. එහෙනම් මේකට අදාළව අපි ප්‍රවේග ත්‍රිකෝණයක් හැන්දොත් අපිට මෙහෙම අද ගන්න පුළුවන්. මේ පැත්තට තියෙනවා මේක ඊළඟ මේක මෙහෙට. ඒතකොට මෙතන කෝණය θ. එහෙනම් මෙන්න මේ පාදයෙන් තමයි මේක නිරූපණය වෙන්නේ. V PQ කියන එක. එහෙම නැත්නම් Q ට සාපේක්ෂව P ගේ ප්‍රවේගය කියන එක. ඒතර ඒක තමයි දිශාව වෙන්නේ. අපි මෙතන දිශාව එහෙම කරමු. මෙතන කෝණයක් දාගමු බීටා කියලා. එහෙනම් මෙන්න මේ බීටා කියන එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මෙතන 90යි කියලා දන්නවා. ඊළඟට ආය දාන්න කෝණ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඒ අනුව අපිට මේකේ දිශාව කියන්න පුළුවන්. ඊළඟට මේකේ විශාලත්වයක් දන්නවා. මේක u මේක 2යි මූල 13යි u. හරි. එහෙමනම් මෙතන අපිට ලියන්න පුළුවන් sin බීටා කියන්නේ මොකක්ද කියලා. ඒතර බලන්න මොකක්ද දෙන්නේ කියන එක
අපිට ගන්න පුළුවන් මෙහෙම. මම මේක මෙහෙට දික් කරන්නම්. මෙතන ඉඳලා මේකට ලම්බකයක් අඳිනවා. ඊළඟට අපිට දැන් මේකෙන් ලියන්න පුළුවන් මූල 13u cos θ තමයි මේක. cos θ. මේක මූල 13u sin θ. එහෙමනම් මෙන්න මේ ලොකු ත්‍රිකෝණ දිහා බලපුවම මේ බීටා කියලා ගත්තේ මම මේ කෝණය. ඒ කියන්නේ මෙතන බීටා. tan බීටා සමානයි සම්මුඛ පාදය. u ධන මූල 13u sin θ බෙදීම බද්ධ පාදය කියන්නේ මූල 13u cos θ. එහෙනම් u අකුරු ටික කැපිලා යනවා. එතන මොකක්ද දෙන්නේ බලන්න 1 ධන මූල 13යි sin θ. එතකොට sin θ කියන එක අපිට මේකෙන් දැන් හොයාගන්න පුළුවන් මෙතන තියෙනවා 2 යට මූල 13යි කියලා. එහෙනම් මෙතනට අපි දාමු 2 යට මූල 13යි. බෙදීම මූල 13යි cos θ. cos θ කියන එක අපිට ගන්න පුළුවන් මේකෙන් බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා. එතකොට අපි මේකේ මූල 13යි u කියලා හොයන්න දෙන්නේ මේක. එමනම් මේ පාදේ අපිට ඒ අනුව හොයාගන්න පුළුවන් 13න් 4ක් අඩු කරලා වර්ගමූලය ගන්න තියෙන්නේ. එතකොට මේක එනවා 3යි u කියලා. එහෙනම් එතකොට 3 3 9යි 9 4 13 ඉන්නේ හරි. එහෙනම් cos θ කියන්නේ 3යි u බෙදීම මූල 13යි u එහෙම නැත්නම් 3 බෙදීම මූල 13යි කියන එක. එහෙනම් අපි මෙතෙන්ට දාමු 3 බෙදීම මූල 13යි කියලා. එතකොට බලන්න සුළු වෙන ටික සුළු කරලා දාමු. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. එතකොට උඩ 2 1යි 3යි කියලා එනවා. මෙතන 3යි කියලා එන්නේ. එහෙනම් 1යි. එහෙනම් ඒ අනුව උත්තරේ කීය දෙන්නේ? මේකේ බීටා කියන්නේ 45යි කියලා එනවා. බීටා වලට 45ක් කියලා එනවා. එහෙනම් අපි දැන් q ට සාපේක්ෂව p ගේ දිශාව හොයාගත්තා මේක. ඊට පස්සේ මේ ගාන කියනවා එනයින් මොකද්ද කරන්න කියන්නේ? එනයින් p හා q අතර කෙටිම දුර. එහෙනම් දැන් p හා q අතර කෙටිම දුර හොයනකොට දැන් අපි හොයාගත්තේ මේකේ q ට සාපේක්ෂව p ගේ ගමන් මාර්ගය. ඒ කියන්නේ q ට පේන විදිහට p ගේ ගමන් මාර්ගය. කොහොමද පේන්නේ? අංශක 45 ගානතෝ මෙහෙම යන බවක් තමයි පේන්නේ. එහෙනම් ඒක අපි මෙහෙම අදිමු. මෙන්න මේ විදිහට ආරම්භයේ q මෙහෙම හිටියේ q ඊට පස්සේ ඒකෙන් මෙහා පැත්තේ තමයි p අනිත් පැත්තේ හිටියේ මෙතන. ඒතකොට දැන් q ට පේන විදිහට p ගේ ගමන් මාර්ගය වෙන්නේ මෙන්න මෙහෙම යන එක. මේ පැත්තට යනවා කියලා තමයි පේන්නේ. ඒතකොට මෙතන කෝණය කීයද? 45යි. ඒතකොට මේ තියෙන්නේ q ට සාපේක්ෂව p හි ගමන් මාර්ගය. එතකොට කෙටිම දුර අහනවා. කෙටිම දුර කියලා කියන්නේ මේ මාර්ගයට තියෙන ලම්බක දුර. මෙයාට පේන විදිහට යන මාර්ගයේ ලම්බක දුර තමයි ඇත්තම චලිතයේදී කෙටිම දුර වෙන්නේ. එහෙනම් ඒක අපිට හොයාගන්න පුළුවන් ආරම්භයේදී p හා q අතර දුර තිබ්බේ a. එතකොට මේක a sin 45 කියලා ගන්න පුළුවන්. sin 45 කියලා කියන්නේ එකයට මූල 2යි. එහෙනම් a අනුව a බෙදීම මූල 2යි කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපිට අවසාන උත්තරය ලියන්න පුළුවන්. මොකද්ද? p හා q අතර කෙටිම දුර සමානයි කීයද? 1ට a යට මූල 2යි. ඔන්න ඔය විදිහට අපිට මේ සාපේක්ෂ ප්‍රවේග ගානේ කෙටිම දුරත් හොයන්න පුළුවන්. ඒතර n9 කියලා දෙන n9 තමයි අපි හදලා තියෙන්නේ. කෙටිම දුරත් හොයන්න. ඒතර මෙතෙන්දී මෙන්න මේ සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය ඇඳලා ගත්තේ q ට සාපේක්ෂව p සලකලා. එහෙම නැත්නම් අපිට මේ උඩ සටහනෙන්ම ගන්නත් පුළුවන්. ඇත්තටම මේ පොළොවට සාපේක්ෂ ප්‍රවේග දෙක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙක යා කරොත් අපිට q ට සාපේක්ෂව p ගේ ප්‍රවේගය හොයාගන්න තිබ්බ දිශාවයි දෙකම. නමුත් ඔන්න වෙන වෙනම හදලා තියෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේකේ උත්තරේ ලබා ගන්න පුළුවන්. නම් බලන්න කොහොමද හදලා තියෙන්නේ කියන එක. දීලා දෙන දත්තර කියලා උඩ ගත්තා. ප්‍රවේග ත්‍රිකෝණ දෙක එකම සටහනක ඇඳගත්තා. ඊට පස්සේ මේ විදිහට අපිට ගානා දාන යන්න පුළුවන්. ඊළඟ අපි බලමු 12 වෙනි ගානේ ඉඳලා මෙතනින් එහාට මේ හදන විදිය ගැන මම ලියලා පෙන්නන්නේ නැහැ. හදපු එක ගැන විස්තර කරන්න හදලා මෙතන කියනවා රූප සටහන කොහොමද විශේෂ දේවල් කියන එක විතරක් සාකච්ඡා කරමු අපි. බලන්න මේකේ කියනවා මේ වගේ මේ රූප සටහන තියෙනවා ගාන විතර කියව ගන්න පුළුවන්. මේ රූප සටහනේ විදියට PQ අංශු දෙකක් මේ තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. මෙතන නිකන් අංශුවක් මේම ආනතලයේ තියලා අතහැරලා තියෙනවා. එහෙනම් දැන් මේකෙදින් කියන්නේ මේ ප්‍රමාණ සමීකරණ ලියන්න විතරයි තියෙන්නේ. මොනවද හොයන්න තියෙන්නේ? කුට්ටියේ තෝරණයයි
ඊළඟ P මත ඇති කරන ප්‍රතික්‍රියාව විශාලත්වය. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලසටහන අඳගත්තොත් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. එතන බලසටහනේ තුවරණ ලකුණු කරන්න ඕන බල ටික ලකුණු කරන්න මේ ආතති ඒවා වැදගත් වෙනවා. එහෙනම් මම මේකේ කුට්ටිය F කියලා තෝරණය ගත්තා. මේක උඩට A තෝරණය, මේක පල්ලෙහාට A, මේක සිම්පල් F කියන තෝරණයක් ලකුණු කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට බල ටික සහ සියලුම දේ වුණා අපිට හොයන්න ඕන මේ S කියන එකයි මේකයි හොයන්න තමයි සමීකරණ. ඒ කියන්නේ අපිට මේ වල ඔක්කොම සමීකරණ ලියන්න වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද සමීකරණ ලියන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකේ F සමාන m දාන්න පුළුවන් වෙන පොළොවට සාපේක්ෂව ඒ හින්දා මේ A කියන එක කුට්ටියට සාපේක්ෂව තෝරණයක්. මෙතන F කියන්නේත් එහෙමයි. එහෙනම් ඒවා අපි පොළොවට සාපේක්ෂව හොයාගන්න ඕන. අපිට මෙන්න මේ විදිහට ඒවා හොයාගන්න පුළුවන් සාමාන්‍ය ගණක හදන විදිහටම. ඔය විදිහට සාපේක්ෂ තෝරණ සමීකරණ දාලා සම්බන්ධතා ටික ගන්න. ඊට පස්සේ පද්ධතියට F සමාන m දාලා මේ විදිහට සමීකරණයක් ගන්න පුළුවන්. මේකේ ඒ වගේම P ට මේ දිශාවට දාන්න පුළුවන්, Q ට මෙහෙට දාන්න පුළුවන්. මේක මේ R කියන අංශුවට පහළට දාන්නත් පුළුවන්. එහෙනම් ඒ ටික දාලා අපිට මේ විදිහට සමීකරණ හතර ගන්න පුළුවන් මෙතන. ඊට අමතරව මේකේ S කියන බලය හොයන්න ඕන හින්දා S වෙන විදිහට සමීකරණ ලියන්න ඕන. ඒකට මට ලේසි P ට දාන එක සමීකරණ P ට තිරසට දාන්න. තිරසට දාපු ගමන් මේ T වලින් සංරචක කියනවා S වලින් සංරචක කියනවා එච්චරයි. මේවා සිරස් තියෙන හින්දා ඒවා එන්නේ නැහැ මේකට. එහෙනම් පහයින් වැඩි කරේ මේකේ මේ පැත්තට තියෙන තෝරණ අපිට මෙතනින් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සමීකරණ ටික අපිට ලියන්න පුළුවන්. සමීකරණ පහ ලිව්වාම එතන ඒ ගාන හරි. ඒ විදිහටම B කොටස තියෙන්නේ වෘත්තසලත සම්බන්ධ ගාන. එතකොට ඒකේ බලන්න මොනවද තියෙන්නේ කියන එක. මේකෙත් සාමාන්‍ය විදිහටම ශක්ති සංසිද්ධිය දාලා හදන්න තියෙන්නේ. එහෙනම් මොනවද කොහොමද හදන්නේ කියන එක බලමු. බලන්න. ගානේ කියලා තියෙනවා මේ විදිහට රූපේ පෙන්වන ඇති පරිදි මේ විදිහට පහළම ලක්ෂයේ ඉඳලා පපුලක් මෙහෙම ප්‍රවේගයක් දීලා යවනවා මේ කියන 7යි GA බෙදීම 2යි කියන එකේ වර්ගමූලයේ. එහෙනම් මෙහෙම මේ විදිහට යනවා. ඒක සාධාරණ θ කියන කෝණයක් ප්‍රමිණ වෙච්ච අවස්ථාව සලකලා ශක්ති සංහස දාන්න. මම මෙතනදී විභව ශක්ති මට්ටම මේ O කියන මට්ටම තියෙන එක අරන් තියෙන්නේ. ඒ අනුව සාමාන්‍ය විදිහට මෙතන මුළු ශක්තිය, ඒ කියන්නේ චාලක ශක්තිය දන විභව ශක්තිය මේ සාධාරණ අවස්ථාව θ කෝණයක් හැදලා තියෙන අවස්ථාවයකට සමාන කරලා තියෙනවා. එහෙනම් ඔහොම සමාන කරපුවම අපිට මේ විදිහට ප්‍රවේගය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ කම්බිය හැර යන එකක් ගැන කියලා තියෙන්නේ. බලන්න මේ විදිහට වේගය හැරී ඇති විට v වේගය මේක බව වෙනන දෙන එක හරි. කම්බිය හැර ගිය පසු. ඒ කියන්නේ කම්බිය හැර යන්නේ මෙන්න මේ කෙලවරේදී. එහෙනම් එතෙන්දී ප්‍රවේගය කීයද කියලා හොයාගන්න ඕනේ. ඒක හොයන්න පුළුවන් අපි θ වෙනකොට මෙතන සම්පූර්ණ කෝණය ආදේශ කරලා. එතකොට θ කියන එක 120ක් කරනවා. ඒ අනුව එතෙන්දී ප්‍රවේගය මේක කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අහලා තියෙනවා ඉවත් වුණාම පබළුව ඒ වෙත පැමිණෙන බව පෙන්වන්න කියලා. එහෙනම් එතනින් ඉවත් වුණාම මෙතෙන්ට එන්න නම් මෙතන ඉඳලා මේ තිරස් දුර මෙන්න මේ තිරස් දුර එහෙම නැත්නම් ඒ කොස්තිය කියන දුරක් ගමන් කරන්න ගතවන කාලය හොයලා ඒ කාලය තුලත පහළට යන දුර හොයන්න. ඒතර හොයනකොට ආවොත් එහෙම ඒ දන ඒ බෙදීම 3යි කියලා එහෙනම් මේක හරහා යනවා. ඒතර එහෙම එනවා. ඒ හින්දා මේකේ මේ ලක්ෂ්‍ය හරහා යනවා කියන එක මේ විදිහට අපිට ඔප්පු කරන්න පුළුවන්. ඉවත්තු අංශුවට තිරසට දානවා චලිත සමීකරණයක්. එතකොට කාලය මේක එනවා. එහෙනම් ඒ කාලයේදී පහළට යන දුර හොයලා බලපුවාම 3යි ඒ බෙදීම 2ක් එනවා. ඒ කියන්නේ හරියටම මේ ලක්ෂ්‍ය හරහා යනවා තමයි. එහෙනම් ඊට පස්සේ කියනවා මේකේ නැවත ඒ වෙත පැමිණෙන බව වෙන පබළුව ඒ කරා නගාවන විට එහි වේගය සුවන්න. ඒත් දැන් මෙතනින් උඩින්ම කෙලවරින් ඉවත් වුණ එක මෙතෙන්ට යනකොට ප්‍රවේගය අහන්නේ. ආයි මේ ශක්ති සංස්ථිතිය ගැන හිතුවොත් දැන් අපි ශක්ති සංස්ථිතියෙන් තමයි මෙතන ඉවත් වෙන වේගය හොයාගත්තේ. ඒක හොයාගත්තේ කොහොමද? මෙතන තියෙන මුළු ශක්තිය මෙතන එකට සමාන කරලා. එහෙනම් ආයෙත් වෙන්නේ මෙතන තියෙන මුළු ශක්තිය මෙතෙන්ට එනකොට තියෙන මුළු ශක්තියට සමාන වෙන්න ඕනේ. එහෙනම් ආයෙ මොකුත් සමීකරණ දාන්න දෙයක් නැහැ. මෙතනින් ඉවත් වුණ එක මෙතෙන්ට වැටෙනකොට ප්‍රවේගය මේකම වෙන්න ඕන. ඒ හින්දා 7යි GA බෙදීම 2 වර්ගමූලය කියන එක ගන්න පුළුවන් පහළදීන් ප්‍රවේගය. එහෙනම් ඔය විදිහට ශක්ති සංස්ථිතියෙන් කෙලින්ම ගන්න පුළුවන්. මේක. දිශාව වෙනස් වෙයි. නමුත් දිශාව අපිට වැඩක් නැහැ. වේගය විතරයි අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට ඒක දාන්න පුළුවන්. ඊළඟට 13 වෙනි එක ඒක බලන්න ඒක සරල අනුචලිතය තිරස් චලිතයක් තියෙන්නේ. මේ ගානේ විස්තර කරලා තියෙනවා. තන්තු දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක සමතුලිත වෙන තැන වාහන තියෙනවා. ඒතකොට අපිට ඒක හොයන්න පුළුවන් මෙහෙම. සමතුලිත වෙන අවස්ථාව හොයනකොට සමතුලිතතාවයට සිරසර මේ තිරස් බල දෙපැත්තට තියෙනවා සමාන වෙන්න ඕනේ. එහෙනම් සමාන කරලා ලියපුවාම ලැම්ඩා x බෙදීම L කියන සමීකරණය පාවිච්චි කරලා ප්‍රතිසමාපංකය විතතියයි බෙදීම ස්වභාවික දිග මේ දෙපැත්තේ තියෙන වට ලියපුවාම ඔහොම අපිට d කියන එක 6යි කියලා ගන්න පුළුවන්. d කියලා තියෙන මෙතෙන්ට තියෙන දුර. එහෙනම් ඒ අනුව මේක කොච්චර දුරකින්ද නිශ්චලව තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ
ලක්ෂයකට ඇදලා අතාරිනවා කියලා දෙනවා. එහෙනම් ඇදලා අතාරියට පස්සේ චලන වීමෙන් පවතින සාධාරණ අවස්ථාවක් සලකනවා. සාධාරණ අවස්ථාවක් සලකලා F = MA දාපුවම මේකට දෙපැත්තේ බල දෙක තියෙනවා. එහෙනම් මේ බල ලියන්න පුළුවන් මේ කලින් මෙතන ලියපු විදිහටම සාධාරණ දුර මෙතන x කියලා අරගෙන එහෙනම් එහෙම දාපුවම අපිට සරලවන චලිතයක ලාක්ෂණික සමීකරණයක් ලැබෙනවා. මේ විදිහට ඒකේ ඔමේගා වර්ගය මොකක්ද කියන එක කියන්න පුළුවන්. ඊට පස්සේ මේ කැපිටල් X කියලා අරගෙන සමීකරණ මේ ආකාරයටපත් කරන්න කියලා දෙනවා. අපිට ඒක මේ විදිහට සුළු කරලා ගන්න පුළුවන්. ඊළඟ ආවර්ත කාලය යනවා. ආවර්ත කාලය කියන්නේ 2යි බෙදීම ඔමේගා. එහෙනම් මේක ඔමේගා දන්නවා. එහෙනම් මේ විදිහට ආවර්ත කාලය ලබා ගන්න පුළුවන්. දැන් මේ සමීකරණ අනුව මේකේ විස්තරයෙන්ම වන්න තියෙනවා. ওই විදිහට ඒවා අපිට ලබා ගන්න පුළුවන්. උපරිම වේගයක් තාලා දෙනවා. උපරිම වේගය එතකොට අපිට කේන්ද්‍රය තමයි ඉන්නේ මේක බිඳුවක් වුණාම එහෙනම් E = r කියන එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. උපරිමගේ එහෙනම් ඔමේගා වැඩි කිරීම c කියන එකෙන් එනවා. එහෙනම් වර්ගමූල ඇතුලේ 10යි ag කියන එක ලැබෙනවා. ඊට පස්සේ මේක මේ ප්‍රවේගයට ආවට පස්සේ මේකේ කියලා තියෙනවා S2 තන්දුව කපනවා කියලා. ඊට ළඟා වුණා. B C ට ළඟා වන පළමු මොහොතේදී කේන්ද්‍රයේදී. එතකොට එක පැත්තක තන්දුව ඉවත් වෙනවා. කපුවාම. අනිත් පැත්තේ එක විතරයි එන්නේ. එනවා ආපහු F = MA දාලා මේ D කියන තැන ඉඳලා තමයි y කියලා ගන්න කියලා තියෙන්නේ. ඒ විදිහට අරගෙන F = MA දාලා ඒකේ සමීකරණ හොයාගන්න. ඒ අනුව කේන්ද්‍රය සහ ඔමේගා 1 කියන එක හොයාගන්න පුළුවන්. මේ විදිහට හදන්න. ඒකෙන් මේ විදිහට ඒකේ විස්තර හොයාගන්නත් පුළුවන්. සරලවන චලිතය. නමුත් මේක සරලවන සම්පූර්ණ යන්නේ මෙතනින් එහාට යනකොට තන්තුව ඇකිලෙනවා D වලින් පස්සේ. එහෙනම් ඒ දක්වා තමයි සරලවන චලිතය දෙන්නේ. ඊට සම්පූර්ණ කාලය අහනවා මේක D සිට Aට යන්න ගත වන කාලය සම්පූර්ණ චලිතයට. එතකොට මේකේ D සිට A අර ඇදලා අතාරපු තැන ඉඳලා මෙතෙන්ට වෙනකම්. එහෙනම් දැන් මේ කියපු විදිහට මෙතන ඉඳලා මෙතෙන්ට යන්නත් මේ සම්පූර්ණ කාලය යන්නේ ඇදලා අතාරපු වෙලාවේ ඉඳලා. එතකොට D සිට A දක්වා යන්න නිකන් චලිතය යන්නේ. ඒ කියන්නේ මෙතන ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරව යන්නේ. මොකද එතනින් යන සරලවන චලිතය නැහැ. එතනින් කලින් කොටස් දෙක තමයි සරලවන චලිතය තියෙන්නේ. එහෙනම් මේ කොටස් දෙකට මේ විදිහට කාලය හොයාගන්න ඊට බෙදීම ඔමේගා කියන එකෙන් අදාළ කෝණ හොයාගෙන එතකොට ඒවා මේකේ ලකුණු කරලා තියෙනවා. මේ විදිහට හොයාගන්න පුළුවන්. එහෙනම් ඒකෙදී මුළු කාලය සඳහා අපිට ලැබෙනවා මේ වගේ උත්තර. ඊළඟ එක දෛසික ගානේ ඉතලම OD කියන එක මේ පෙන්වන්න කියන. එහෙනම් මේ කියන විදිහට රූප සටහන් ලකුණු කරන අපිට මෙහෙම හදන්න පුළුවන්. OB තියෙනවා OA දෛසික දීලා තියෙනවා. ඔය විදිහට හදාගෙන යන්න පුළුවන්. කමාරු නෑ ලේසි. මේක AB වලින්ම මම ලියන්නේ ගිහිල්ලා අවසානයේ තමයි ආදේශ කරේ I සහ J වලින්. එහෙම නැත්නම් මේ හැම දෛසිකයක්ම IJ වලින් හොයාගෙන සුළු කරන යන්නත් පුළුවන්. මෙතන B නේ කියලා ලියන්න නැතුව B ටයි A ටයි IJ වලින් තියෙන දෛසික දාලා AB හොයාගෙන එහෙම හදාන්න ගියත් ගැටලුවක් නැහැ. නැත්නම් මේ විදිහට හදාන්න යන්නත් පුළුවන්. ඒතර මේකෙදින් අපිට අදාළ උත්තරයට පහසුවෙන් යන්න පුළුවන්. ඊළඟ එකත් ක්‍රියා රේඛාව ගන්න බල ඒකතල බල මුල් කොටසට තියෙන එක. එහෙනම් මේකේ මේ කියන විදිහට බල ටික ලකුණු කරන්න. එතන තියෙන විදිහට ඒක අකුරු අනුපිළිවෙල තියෙන දිශාවල් වලට ඊට පස්සේ කියනවා මේ පද්ධතියම සමාන වෙනවා කියලා දීලා තියෙනවා. මෙතන මේ කලින් දෛසික කොටසේ ඉතුරු කොටස. ඒකත් ඔය විදිහට හදා ගන්න පුළුවන්. ඒකත් අමාරු නෑ. ඊළඟට දෛසිකයේ මේක එකතල බල ගන්න. එකතල බල ගන්න තියෙනවා මේ විදිහට ලකුණු කරගත්තා ඊට පස්සේ මේක තුල්ල වෙනවා කියනවා. මේ විදිහට බල දෙකක් සහ පූර්ණයක් තියෙන පද්ධතියකට. එහෙමනම් මේ පද්ධති දෙක සමාන කරපුවම හරි ඒ කියන්නේ සිරස් බල සමානයි, තිරස් බල සමානයි, ඕනෑම ලක්ෂයක් කොටා පූර්ණ සමානයි. ඔන්න ඔය සම්බන්ධතා තුන හරහා ඇල්ෆා බීටා සහ මේ m කියන එක හොයන්න පුළුවන්. ඒතකොට බීටා වලට 15යි, ඇල්ෆා වලට 3යි, ඊළඟට m සඳහා 12යි මූල 2යි pa කියලා එනවා. ඒතකොට අපිට මේක මේ විදිහට සුරු කරලා ගන්න පුළුවන්. 15 මේ විදිහට ගන්න පුළුවන්. ඇල්ෆා කියන එක මේ විදිහට ගන්න පුළුවන්. ඒ වටා ගුණය ගත්තාම m හොයා ගන්නත් පුළුවන්. ඊළඟට කියනවා මේක g කියලා මේකට බල ගුණයක් දානවලු මොකක්ද වෙන්න ඕන? මේකේ
D හරහා ක්‍රියා කරන විදිහට. එහෙනම් D වටා ගූර්ණය ගත්තොත් බිඳුවක් එන්න ඕන. එහෙනම් එහෙම අරගෙන සමාන කරපුවාම මේකේ තියෙන ඒ වගේ මේ කලින් ගූර්ණය සහ 3p වලින් ඇති කරන එක විතරයි එන්නේ. 15 වෙනි එන්නේ නැහැ. එතකොට දක්ෂිණාවර්තව 18යි මූල 2යි pa කියලා ගූර්ණයක් එනවා. මේ විදිහට එක හදන්න පුළුවන්. ඊළඟට මෙතන බලය යටතේ ගානක් තියෙනවා අන්තිකල නඩු. මේකේ සංදි කරලා හරි නැතුව හරි හදන්න පුළුවන්. මේක යහන්නේ මේ පදවියේ p කියන එකට උත්තරේ මොකක්ද අහනවා. මෙතන ප්‍රතික්‍රියාව මොකක්ද? සහ මේ තන්තුවේ ආතතිය. ඒතර අපිට හදන්න පුළුවන් CD වලට සමතුලිතතාවයට C වටා ගුණන ගත්තාම P හොයා ගන්න පුළුවන්. ඊළඟට BCD වල සමතුලිතතාවයට B වටා ගුණන ගත්තාම මෙතන ප්‍රතික්‍රියාව හොයා ගන්න පුළුවන්. ඊළඟට ABCD කියම සමතුලිතතාවයට A වටා ගුණන ගත්තාම අනිත් ඔක්කොම දන්නේ නැද්ද මෙතන ආතතිය හොයා ගන්න පුළුවන්. එච්චර ගන්න තියෙන්නේ සංදි විසන්දි කරන දෙයක්වත් නැහැ. නමුත් විසන්දි කරලා හදනවා නම් ටිකක් ලේසි වෙයි. හින්දා මේ විදිහට හදන්න පුළුවන් අපිට. ඉස්සනම් පළවෙනි එක මේක වටා ගුණන ගන්න ඕන C වටා විසන්දි කරත් එතන ගැටලුවක් නැහැ. ඒතර මේ විදිහට P සඳහා මූල 3යි W බෙදීම 2යි කියලා ලැබෙනවා. ඒ වගේම BCD කොටසේ සමතුලිතතාවයට B වටා ගුණන අරගෙන R හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් පස්සේ මම යනවා මෙතන විසන්දි කරලා ගන්නත් පුළුවන් C ලක්ෂ. ඒතර මේකත් ගුණන ගන්න අමාරු නෑ. එහෙනම් BCD කොටසට B වටා ගුණන ගන්න. එතකොට එනවා මෙන්න මේ වගේ එකක්. එතෙන්දී මේක සුළු කරගෙන ගිහිල්ලා අපිට R වල W බෙදීම 3යි කියලා ගන්න පුළුවන්. ඉතින් දීලා දෙනවා ඒක එන්න ඕන. ඊළඟ ABCD සමතුලිතතාවයට සම්පූර්ණ කොටසම ඊටස් බල සලකලා එහෙම ගන්න පුළුවන්. මේකේ ABCD ඊටස් බල සලකුවම මම මෙතන විභේදනය මෙතන විසන්ධි කරගත්තා. තුමටම සංධි කරලා තියෙනවා කියනවනේ. එහෙනම් මේකේ බල ඊටස් බල බලපුවම මේ සංරචක දෙකම මේ පැත්තට එන්නේ. එහෙනම් මේකේ අනිත් පැත්තට තියෙන්න ඕනේ. ඒක x කියලා ගන්නවා. අනිත් එක මම y කියලා ගන්නම්. මේකේ දෙපැත්තම තියෙනවා. මෙතන t උඩට තියෙනවා. මේවා පහළට තියෙනවා. එහෙනම් එකපාරට තීරණය කරන්න බැරි නිසා කොහෙට හරි ගන්න. උඩට ගත්තාම y. එහෙමනම් තිරස් බල සලකලා x හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ PA කොටසේ සමතුලිතතාවයට B වටා ගුණය අරගෙන y හොයා ගන්නත් පුළුවන්. එහෙම හොයාගත්තට පස්සේ අපිට පද්ධතිය සමතුලිතතාවයට සිරස් බල සලකුවම t හොයා ගන්න පුළුවන් ලේසි. නැත්නම් ගුණය අරගෙන ගන්නත් පුළුවන් ඒ වටා. ඒතර මේ දුරවල් එහෙම ගන්න බලන්න පුළුවන්ද කියන එක ලේසි. අමාරුද කියන එක නැත්නම් ওই විදිහට ගන්න පුළුවන්. එහෙනම් එහෙම ගත්තාම ABCD සමතුලිතතාවයට මේක අරගෙන ඍණ y බෙදීම ඍණ w බෙදීම 6 කියලා එනවා. ඒක කියන්නේ දිශාව අනිත් පැත්ත වෙන්න ඕන. ඊළඟ සමතුලිතතාවයට මේ විදිහට සිරස් බල සලකපුවම 4w කියලා එනවා. එහෙම නැත්නම් තව ක්‍රමයක් තමයි එතන විසන්ධි කරගන්න. මුල් කොටස කොහොමද ගුණය අරගෙන තමයි හදන්න ඕන. ඊට පස්සේ කොටස ඉතින් මේක විසන්ධි කරගත්තොත් මේ දණ්ඩේ සමතුලිතතාවයට මේ බල මෙහෙම සලකලා සිරස් බල ලේසියෙන් මෙතන විසන්ධි කරපු තැන බල හොයාගන්න පුළුවන්. ඊළඟ මේ දණ්ඩේ සමතුලිතතාවයට විතරක් ගුණය ගන්න පුළුවන්. මොකද මේක විසන්ධි කරලා තියෙන හින්දා මේ බල දන්නේ හින්දා. R වල උත්තරේ ගන්න පුළුවන් ලේසි. ඒතල උත්තරම තමයි ඉන්නේ. එතනත් W බෙදීම 3යි කියන එක එනවා. ඊට පස්සේ මේක xy දාන්න නැතුව ඕනම් AB C කොටසේ සමතුලිතතාවයට ඒ වටා ගුණය ගන්න. ඒතර මේවට ලම්බක දුරවල් ගන්න ඕනේ. ඒතර මෙතන ඉඳලා මෙතන තියෙන ලම්බක දුරම තමයි මේක වටා ගන්නකොට R තියෙන්නේ. ඒතර එතකොට මෙහෙව ඕනේ නැහැ. මෙතන විසන්ධි කරලා තියෙන මේ බල දෙක සහ මේ බර වලින් එන ගුණ තමයි ලියන්න තියෙන්නේ. තමයි නෑ. ඔය විදිහට ලියලා ගන්න පුළුවන්. එතකොටත් T වලට 4W කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට රූපේ පෙන්වන ඇති රවුම් සර්කිල් අන්තවලදී සුමට. මේක බෝ අංකන ගාන. ඒක ගොඩක් ලේසි. එතෙන්දී කරන්න තියෙන්නේ ප්‍රත්‍ය බල සටහන අඳින්න ඕන. එහෙනම් මම මේ විදිහට කලාපරික ලකුණු කරගත්තා. මේකේ A B C D E කියලා අපිට මේ සංදි වැඩක් නැහැ. හින්දා මේ කොටස් ටික විතරක් නම් කරගත්තා මේ. ඊට පස්සේ මෙතනින් අඳින්න පටන් ගන්න ඕන AB පහළට W ඊළඟ BC මෙහෙට CA මෙහෙට. එහෙනම් මෙන්න මේ විදිහට ඒ ත්‍රිකෝණය ගන්න. මම එතන යන්න මෙතන 45 කියලා එනවා. මෙතන දිගවල් කියලා දෙනවා. මේ දිග සමානයි දෙපැත්ත. ඒතර සමද්විපාද මෙතන 90ක් තියෙන ඉඳලා 45 ගාන වෙන්න ඕන. ඊට පස්සේ මේවා 2යි A මෙහෙම දීලා දෙනවා. ඒතර ඒ අනුව මෙතන අපිට කොහොම හොයාගන්න පුළුවන්. මේ පාද දෙක සමාන ඉඳලා මේක 2යි මුළු 3යි තියෙනවා. මේක 30යි කියලා හොයාගන්න පුළුවන්. එහෙම සලකලා මේක අඳින්න පුළුවන් ලේසියෙන්. එහෙනම් මේ විදිහට ප්‍රත්‍යවල සටහන එනවා. ඒ අනුව ආදත් කරපුවම මේ විදිහට හොයලා අගයන් ටික අපිට එහෙම ලබා ගන්න පුළුවන්. ඕනනම් P වල අගයක් ගන්න පුළුවන්. ඒක අහලා නැහැ. එහින්දා ඒක අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට මේ එක දඬු වල ආතති සහ තෙරපුම් හොයාගන්න පුළුවන්. ඒත් ලේසි. ඊළඟට ගුරුත්ව කේන්ද්‍රය ගාන. ගුරුත්ව කේන්ද්‍රය ගාන තියරි කොටස් දෙකක් තියෙනවා මෙතන. ඊළඟට මේ ගානේ තියෙනවා මෙහෙම එතන
අපිට පේන මේ ටික මේක දීලා දෙන 3යි මේකේ ඒ දෙකයි ඒ විදිහට දීලා දෙනවා. ඒ කියලා කොටසක් අයින් කරලා දෙනවා. ඉස්සලා මේ ස්කන්ධයක් මේ කළු පාටි තියෙන කොටස ස්කන්ධය හොයන්න කියලා දෙනවා. එහෙනම් ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම මිතියර කොටස් දෙකක් අපිට මෙහෙම ගන්න පුළුවන්. කුහර අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍ර හොයන කොටස මේ වගේ එකක් පැටියක් සලකලා ගන්න සාමාන්‍ය ක්‍රමයට ඒක මේ විදිහට හොයාගෙන යන්න. අත්දැකීම දාලා ගන්න පුළුවන්. බිඳුව ඉඳලා 90 දක්වා අනුකලනය කරනවා. එහෙනම් මේ බෙදීම දෙකයි කියලා එනවා. එනවා. ඒතර මේකේ බලන්න තියෙන විදිහට ඊට අනුරූපව හදන්න. ඊළඟ ඝන සෘජු වෘත්ත කේතුව. එහෙනම් කේතුක ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍ය විදිහට සලකලා හදන්න පුළුවන් මේ විදිහට. එහෙනම් ඒකෙත් ගුරුත්ව කේන්ද්‍රය අර්ථයකින් පාවිච්චි කරලා ඔහොම හොයන්න 3 බෙදීම 4යි කියලා එනවා මේ පැත්තේ ඉඳලා. ඒතර අරකේ බලන්න පතුල ඉඳලා කොහොමද තියෙන්නේ කියලා ඒ අනුව ලියන්න පුළුවන්. හරි. ඊළඟට මේකේ මේ ස්කන්ධ අහලා තියෙනවා. එහෙනම් ස්කන්ධ පරිමාණුපාතයට තමයි බෙදෙන්නේ. නැත්නම් එකම ඝනත්වයේ තියෙන කියලා අරගෙන අපිට මේකේ ස්කන්ධ අතර අනුපාතයම ලියන්න. ඒතර අපි හිතමු මේ ලොකු කොටස ස්කන්ධ කැපිටල් M කියලා මේක සිම්පල් M කියලා දීලා තියෙනවා. එහෙනම් සම්පූර්ණ ස්කන්ධය තිබිලා තියෙන්නේ කැපිටල් M දාන සිම්පල් M. එදීම සිම්පල් M කියන එක ගත්තාම මේ දෙක අතර අනුපාතය මෙහෙම ලියලා ගන්න පුළුවන්. ඒතර පරිමාව අපි ලියන්න පුළුවන්. හේතුක පරිමාව වෙන්නේ 3න් 1යි පතුලේ වර්ගඵල වැඩි කිරීම උස කියන. ඒවා පාවිච්චි කරලා ලොකු හේතුවෙන් මේ පොඩි හේතුව අඩු කරන්න තියෙනවා. ඒතර තමයි මේ කැලෙන්නේ. එහෙනම් මේකේ මුළු ස්කන්ධය මේ කුඩා කොටස මේක කියන සම්පූර්ණ ලොකු හේතු. එහෙනම් ඒක බෙදීම කුඩා හේතුවේ ස්කන්ධ. මේ විදිහට ලියන්න පුළුවන්. ඒක ලියලා සුරු කරගන්න 26 m කියලා එනවා. ඒතර දීලා දෙන උත්තරය එනවා. ඊට පස්සේ මේ සංයුක්ත වස්තුවක් තියෙන ඒ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න කියන්නේ. එහෙනම් මේ විදිහට අඳගත්තාම අපිට මේක කොටස් මෙහෙම සලකන්න පුළුවන්. ලොකු කේතුවේ මෙන්න මේ එතන තියෙන කේතුවෙන් මේ කැලල අයින් කරපුවාම මේකේ එහෙනම් අපිට ගන්න පුළුවන් මේ කේතුවෙන් මේක අයින් කරලා ඒකට මේ දණ්ඩක් එකතු කරලා මේක එකතු කරලා තියෙනවා කියලා. එහෙනම් අපි ඒවා වගුවක් විදිහට මෙහෙම නිරූපණය කරොත් ලොකු කේතුවේ ස්කන්ධ 27යි m වෙනවා. ඒකට අර අයින් කරන කැලලත් එක්ක අයින් කරන එක 20 මේ මෙතන mg මේ දණ්ඩ ඔය විදිහට බර ටික ලකුණු කරන්න. එතකොට මෙතන 28ක් එන්නේ මේකට මේක එකතු කරලා මේකෙන් මේක අඩු කරලා එතකොට 26ක් එනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. මොකද මේකෙන් මේක අයින් කරන්න. ඔය විදිහට ගුරුත්ව කේන්ද්‍රات මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ y අක්ෂය වටා මේකේ ගූර්ණ ගත්ත ගමන් මේකේ අදාළ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න පුළුවන්. එහෙනම් මේ විදිහට සුරු කරන ගියපුවාම අපිට x බාර වලට එනවා 3i බෙදීම 56 වතාවක් 15 ධන ලැම්ඩා කියලා. ඊට පස්සේ මේක කියනවා මේම ඉරස් තලයක් මත මේ වක්‍ර පෘෂ්ඨ ස්පර්ශ වෙලා තියෙනවා. සමතුලිතව. එහෙනම් සමතුලිතව තියෙනවා කියන්නේ මේකේ බරයි අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි මේක දැන් තියෙන බල විදියට. එහෙනම් මේ දෙක සමානව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක මේ පෘෂ්ඨයේ මත අනිවාර්යෙන් ක්‍රියා කරන්න ඕන. මේක මේ කොටස තුල. ඒතර වැඩිම මෙතනට එන්න පුළුවන් මේ කෙලවර එච්චරයි. ඒතර බර කියන එක මේකේ තියෙන්නේ මේ අක්ෂයේ තැනක. ඒක අපි කලින් හොයාගත්තා මෙන්න මේක කියන එක. ඒතර එහෙනම් ඒ දුර ගත්තොත් ඒක මේක උඩරම එන්න පුළුවන් මේ කෙරවලට r කියන එක. එතනින් එහාට මේක යන්න බෑ. 28 mg කියන එක ඊට කලින් තැනක තමයි තියෙන්නේ. දැන් ඒ ටික අපිට හොයාගන්න පුළුවන්. සමාන ප්‍රතිවිරුද්ධ යුතුයි x බා කියන එක ඊට වැඩිය වැඩි වෙන්න ඕනේ. ඒතර ඒක කොහොමද දන්නේ? මෙතන 45 කින්ද මෙතන a නේ. ඒතර මේකත් a. එහෙනම් මෙතන 2යි ඔක්කොම හින්දා මේ පැත්තත් a. එහෙනම් ඊට වැඩිය අනිවාර්යයෙන්ම x බා කියන එක අඩු වෙන්න ඕනේ මේ ඉඳලා තියෙන දුර. දැන් මේ සම්බන්ධතාවය ගත්තාම මෙතනින් 11/3යි කියන එක ලැබෙනවා. ඒතර ඔය විදිහට ඒක හදා ගන්න පුළුවන්. ඊළඟට සම්භාවිතාවයේ තියෙන්නේ මෙහෙම තියෙනවා P හා D කියලා පෙට්ටි දෙක බෝල තියෙනවා සුදු හා කළු කියලා. දැන් ඒකට අදාළ උත්සරණ ඇදලා අපිට ඒක ලේසියෙන් හදන්න පුළුවන්. මේකෙන් ඉස්සලාම කියනවා C පෙට්ටි D එකට එකක් දානවලු ඊට පස්සේ D එකෙන් D එකට දාලා ඉතුරු වෙන එකෙන් D වලින් ආයෙ එකක් ගන්නවා කියලා. සුදු එකක් වෙන එක තමයි යන්නේ. එහෙනම් එකක් තමයි BBW විදිහට ඔහොම සුදු එකක් එන්නත් පුළුවන්. ඔය විදිහට මේ ශාඛා හතරෙන් ලැබෙන්න පුළුවන්. ඒතර මෙතන ඉන්නේ නැහැ. මෙතන ඉතුරු වෙන්නේ නැති හින්දා එහෙනම් මේ තුනේ එකතුවෙන් එනවා අපිට අවසානයේ සුදු එකක් ලැබීමේ සම්භාවිතාවය කියන්නේ. 8න් 3යි කියලා එනවා. ඊළඟට අනවා සුදු එකක් ලැබුණා නම් මෙන්න මේ විදිහට මේකේ දෙවෙනි කොටස මාරුකල බෝල කළු එකක් වීම. එහෙනම් ඒක මුළු ගාන මේකේ මෙන්න මේක. මේ ශාඛාව බෙදන්න මුළු ගාන. ඒකට අපිට 8න් 1 3 බෙදුවම 3න් 1යි කියලා ලැබෙනවා. මේ විදිහට එකක් ගන්න පුළුවන්. ඊළඟ සංඛ්‍යානේ බැංකුවක පරිභෝගයෙන් 100 දෙනෙකුගේ වාර්ෂික ඉතුරු මුල දත්ත ව්‍යාප්තිය ගැන තියෙන විස්තරය.
එතකොට මෙතන තියෙන රුපියල් 1000 ගණන් වලින් තියෙන්නේ. ඒ කියන්නේ 10000යි 30000යි කියන එක ඒ විදිහට තියෙනවා. එහෙනම් මේකේ අහනවා මධ්‍යස්ථ හා මාධ්‍ය විචලතාවය. එහෙනම් අපි මේ වගුවක් මේ විදිහට ඇඳගත්තාම අපිට ඒක හදන්න ලේසි. මෙන්න මේ විදිහට ඉතලා වගුව ඇඳගමු. මධ්‍ය අගය ගන්නවා මේ වගේ 10යි 30යි ගත්තොත් 20යි මැද අගය එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න එක ඔය විදිහට සංඛ්‍යාත දීලා තියෙනවා. ඊට පස්සේ මම මේ ඡේදනයක් පාවිච්චි කරලා අසුරු කරන්න ලේසි එතකොට. ඒ කියන්නේ මේකේ උපකල්පිත මධ්‍යයන් 40 අරගෙන 40න් 20 අඩු කරලා 20න් 40 අඩු කරලා ඊට පස්සේ බෙදනවා පන්තිපල්ල 20. එතකොට ඔය විදිහට ඍණ 1 බිඳුව ඔය විදිහට එනවා ලේසි සුළු කරන්න. එතකොට FI UI කියන එක මේ දෙක වැඩි කරලා මේක ගන්නවා බිඳුවයි ඉන්නේ. ඒක උපකල්පිත මධ්‍යයන් තමයි ඇත්තම මධ්‍යයන් නැත් වෙන්නේ. එහෙනම් ඒ වගේම FI UI වර්ගය තීරුවත් මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මධ්‍යයන්නේ සහ ඒවා සූත්‍ර දාලා පෙන්වන්න පුළුවන්. එහෙනම් 40ක් එනවා මේකේ ඉලක්කම් විදිහට. නමුත් මේක 1000 වගේ තමයි තියෙන්නේ. ඉතුරුම්. ඒ හින්දා 40 වැඩි කිරීම 10 තුන. එහෙම නැත්නම් 40 10 කියන එක තමයි මධ්‍යයන්නේ වෙන්න ඕනේ. ඊළඟ මධ්‍යස්ථයට දාලා සූත්‍රය දාන්න. ඉතින් 10 තුනකින් වැඩි වෙන්න ඕනේ නේ උත්තර. එහෙනම් මෙතනත් ඔය විදිහට සුරු කරලා ගන්න පුළුවන්. අදාළ පද අදහස් කරලා. මාතයත් එහෙමයි. මේ විදිහට ගත්තාම මේක ඉතරක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ විචලතාවය හොයන්න කියලා තියෙනවා. එහෙනම් ඒකට අදාළ සූත්‍රය දාන්න FI UI වර්ග තීරුව හොයලා තියෙනවා. ඒ අනුව මේක වෙනවා උත්තරේ විදියට. ඊළඟ තව කොටසක් මේකේ තියෙනවා අන්තිමට. තව පරිභෝගයේ මේක X ප්‍රමාණයක් මේකට එකතු කරනවා කියලා කියනවා. ඒතර ඉන්න ප්‍රමාණය 100 ධන X වෙනවා. ඒ ඔක්කොගේම මධ්‍යයන්නේ 40000යි කියලා දීලා තියෙනවා. නමුත් 40000 තමයි ආවේ. ඒතර නව පරිභෝග X වෙන අයත් වන පන්ති ප්‍රාන්තරය 50 බව පෙන්වන්න කියලා තියෙනවා. ඔක්කොම එකම ප්‍රතිභාරයකට අයත් බව කියලා තියෙනවා කලින්. එහෙනම් ඒකටත් අපිට මේ විදිහට සලකන්න පුළුවන්. සංයුක්ත දත්ත එකක් විදිහට සලකලා හදන්න පුළුවන්. එතෙන්දී කාර්යභෝගයෙන් සලකන සංයුක්ත දත්ත කුලකයක මධ්‍යයන්නේ වෙන එකට අනුව ගත්තොත් උත්තර එන්න ඕන 40000 ඔක්කොගේම 100 ධන x කියන ප්‍රමාණයකින්ම එහෙනම් කලින් අපි දන්නවා 40000 කියලා මුල් 100 දැන් එකේ දන්නේ නැහැ. එහෙනම් x වැඩි කිරීම y භාග කියලා හිතුවොත් එහෙම ගන්න පුළුවන්. එහෙනම් ওই විදිහට සුරු කරනකොට අපිට මේකේ x කැපිලා යනවා. ඒතර මෙතන කී දෙනෙක්ද කියන එක වැඩක් නැහැ. ඊට පස්සේ y භාග කියන එකට උත්තරයක් එනවා 40000 කියලා. එහෙනම් අර අලුතෙන් එකතු කරපු x දෙනාගේ මධ්‍යයන්නේ තමයි 40000. ඒතර එකම පන්ති පාන්තරයකට අයත් නම් අනිවාර්යයෙන් මේ කට්ටිය මේ 40000 යන විදිහට තියෙන පන්ති පාන්තරයට තමයි අහුවෙන්න ඕන. මධ්‍යයගේ විදිහට තියෙන එක. ඒ කියන්නේ 30යි 50යි පන්ති පාන්තරයට තමයි අයිති වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය විදිහට මේක අපිට හදන්න පුළුවන්.